දැන් මෙන්න මේකයි මෙතන උත්තරේ. සාර අසංකේය කල්ප ලක්ෂ්‍යම ආරයන්ස කියනවා නේද මේකට උත්තරේ හැමදාම. මොකක්ද? මේ එක කම්පනයයි නේද කොතන ගත්තේ? හ්ම්. ලබනාත්මෙත් අපි තුමු ලබනාත්මෙ මේ ධර්මයේ දන්නේ නැහැ කියලා ලබනාත්මෙත් ඉපදුනා කියලා. ඒ සාර අසංකේය කල්ප ලක්ෂ්‍ය නැහැ නෙමෙයි තියෙනවා. සාර අසංකේය කල්ප ලක්ෂ්‍ය නැහැ නෙමෙයි තියෙනවා. මොකද නිසාත් ඒකට කිව්වේ. එහෙමයි ආරණස. සාර කම්පණය අසංකේය වුණත් කල්ප කියනවා ආරණස. ලක්ෂ්‍යම උපදිනවා. සාර අසංකේය කල්ප ලක්ෂ්‍යම උපදිනවා. නැහැ නෙමෙයි තියෙනවා. එතකොට මේ මොහොතේ මේ සිත මේ කම්පණය විතරයි කියලා අවශ්‍ය කියන්නේ. සාරාංශික කල්පලක්ෂ්‍ය වෙනක් කොහොමද තියෙන්නේ? එහෙනම් සසර සාසව බලේ පටන් ගත්තේ කොහොමද? එහෙනම් ඒ බලේ නැති වෙන්නේ කොතනින්ද? මේ ඔක්කොටම උත්තරේ තියෙන එකයි. මොකද්ද? ඇත්තටම සාරාංශික කල්පලක්ෂයක ඕනෑම බලන්නකෝ ඕනෑම ස්ථාන. ඊතර තියෙන කම්පනයක් විතරයි. එක කම්පනයක් තියෙන්නේ. හිතන්නකෝ දැන් සාමාන්‍ය මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් කියලා. දැන් හිතන්නකෝ මේ හොස්පිටල් එක ගියා කියලා. දැන් හිතන්නකෝ නිකන් බලු ආත්මයක ඉපදුනා කියලා. ඒ මොහොතේ ඒ බලු සිතේ තියෙන එක කම්පණය නේ. ඕනම මොහොතක තියෙන එක කම්පණය නේ. දැන් අපිට තව අවුරුදු 5කින් හටගන්න සිතක් ගැන ගමුකෝ. ඒත් තියෙන එක කම්පණය නේ. අපි තුමු දැන් කල්ප ලක්ෂයකට කලින් හිතක් ගැන උප්පත්තියක් ගැන ඒත් තියෙන එක කම්පණයනේ. එහෙනම් හැම තැනක හැම සාරාංශකයේ කල්ප ලක්ෂයක තියෙන එක කම්පණයනේ. එහෙනම් මේ මොහොතේ මේ සිත එක කම්පණයනේ. එහෙනම් ඉපදෙන්නෙත් මේ මොහොතේමයි මියන්නෙත් මේ මොහොතේමයිනේ. ඒ කියන්නේ කම්පණයන්නේ. එහෙනම් හැමදාම උනේ මේ මොහොතේ ඒ කම්පණය විතරයිනේ. කාලේ බොලුවක් වෙනවනේ. අකාලික දහමට එනවනේ. කාලේ බොරුවක් නේ. සාරාංශකයේ කල්ප ලක්ෂයම බොරුවක් වෙනවනේ. එක කම්පණයනේ. අකාලික දහමන්නේ. ඔව්. ඒතකොට සාරාංශකයේ කල්පලක්ෂයක් නැද්ද ඒතකොට? තියෙනවා. තියෙනවා. මහා සසරෝගේ නැද්ද? මහා සසරෝගේ තියෙනවා. මේ කම්පන දැන් මේ මොහොතේ මේ කම්පණයට මේ කම්පණය ඇත්ත වුණොත් ඇත්ත වුණා කියන්නේ කම්පණය ඇත්ත වුණා කියන්නේ මේ සාරාංශකයේ කල්පලක්ෂයේ කතාව මොකද්ද? ඒකට සමාන එකක් මොකද්ද? තෙරිපත වෙන්නේ ඒක. ආයි පොඩි කාලේ දැන් අපි තුන් දැන් කම්පනයක් කරන පුටුව දකින්න. ඔය පොඩි කාලේ පුටුව කොහොමද දැනෙන්නේ? අර හැඩතලේ තියෙන ශබ්දේ වර්ණේ ඔක්කොම එනවනේ. එතකොට එතන පුටුව කියන්නේ එක සිතයිනේ එක කම්පනයනේ. එතකොට මේකේ මේ ගති ස්වභාව ගැන මේකේ කතා කරනකොට පුටුව කියලා මේ පුටුව කියන එක තියනවා කියන කම්පනේ. ඉත්ත කම්පනේ පුටුවේ තියෙනවා. එතකොට මේ පුටුවත් එක්ක තියෙන ආත්ම කම්පනේ ඒ පුටුවමනේ ආත්මය කියන්නේ. පුටුවෙන් තොර ආත්මයක් නැහැ. එහෙනම් භව සංඥා නේ කාමාශ්‍රව භවශ්‍රව දික්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව ඔක්කොම තියෙන උතන. එහෙනම් සසර රෝගයට හේතු වෙන සාසර උතනනේ තියෙන්නේ. බලේ. මේ පුටුව තියනවා කියන තැන. හා පුටුව කියලා දැක් හම්බුනේ නැත්තම්. එහෙනම් කාමාශ්‍රව භවශ්‍රව දික්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව ඔක්කොම අවසానයි. එහෙනම් සාසර බලේ එතන ඉවරයි. ඒ සාසර බලේ හටගත්තෙත් මේ මොහොතේමනේ. එහෙනම් සාසර බලේ නැති වෙන්නෙත් මේ මොහොතේමනේ. එක කම්පණයනේ. එහෙමයි. එහෙනම් එක කම්පණය කියන්නේ බලය කියන්නේ කම්පණය කියන්නේ දෙකම එකයිනේ. බලය වෙනයි කම්පණය වෙනයි කියලා දෙකක් නැහැනේ. දැන් අපුඩියක් ගහනකොට දැන් ඔය කම්පණය බලය කියලා දෙකක් නැහැනේ. දෙකක් නැහැනේ. එහෙමයි. දෙකක් නැහැ. ඒක අර මේ ඇත්තටම තියෙන්නේ. අර මැටීරියල් එක හිතනකොට අමාරුයි ආරෙන්නාස දැන්. එතරම් ඕ දැන් කම්පැනි කිව්වම කම්පැනි කියලා එකක් තියෙනවා වගේ එකක් එතන එනවනේ. ඉස්සරෝම කොහොමද මේ කම්පැනි හැදුනේ? අර කුකුලද විතරේ දා චිත්‍රයද විතරේ දා වගේ. මේක මැටීරියල් පැත්තට යනවා ඒක. නෑ තේරෙන්නේ. දැන් බලන්න මේක හරි ආශ්චර්යමත් තමයි. ඇයි? චර සම්පත්තිය. මොකද්ද ශරණේ? මොකද්ද බුද්ධක්ෂණය? බුද්ධක්ෂණය මේ මොහොතේ මේ කම්පණය අවබෝධ කළොත් අකම්පිතේනවා. ඒ අකම්පිතේට බුද්ධක්ෂණය කියන්නේ භව නිරෝධේ භව උද්ද වීම. භවයේ ඇත්ත නොවීම. දෙයක් නැති බව. බුද්ධ
ක්ෂණේ වෙනවා. බුද්ධක්ෂණේ. දැක්කනේ? ක්ෂණ සම්පත්තිය. එතන. දුර්ලභ මනුස්සත්වං දුර්ලභ සද්ධාම්ම ශ්‍රවණ දුර්ලභ ක්ෂණ සම්පත්තිය දුර්ලභ දැන් ලෝකේ ඇත්ත කරන දවසේ කරන්නේ නැහැ. පටිසෝත ප්‍රතිරූප දෙක. බානව ධර්ම. මේවනේ ධර්ම කියන්නේ. දසට කැමති වෙනවා. ඒක. පුදුමයි.